හෙලෝ කොහොමද කට්ටියට? ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්නේ කොහොමද Temu එකෙන් ලේසියෙන්ම ෆ්‍රී ඕඩර් එකක් දාන්න කියලා. Yeah boy. අපි කලින් වීඩියෝ එකේ කතා කරා Temu එකෙන් කොහොමද ෆ්‍රී ඕඩර්ස් දාන්නේ සහ ෆ්‍රී ඕඩර්ස් දාන්න තියෙන ඉවෙන්ට් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා ඉන්න. මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එක මගේ YouTube channel එකේ. ඉතින් මේක ඔයා TikTok එකේ හරි වෙන social media එකක නම් බලන්නේ YouTube එකට ගිහින් Tech with Lahiya කියලා search කරලා මගේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් අපි අද කතා කරමු කොහොමද Temu එකෙන් ලේසියෙන්ම free order එකක් දාන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේ free gift event එකට ගියපුවාම ඔයාලට ඒකේ coin විදිහට සහ dollar විදිහට ඔයාගේ gift එක හම්බ වෙනවා. ඒ කියන්නේ අපි gift එකක් තෝරගන්න ඕනේ. gift හතරක් තෝරන්න පුළුවන්. ඒ හතරෙන් එකක් තෝරගෙන තමයි අපි free gift event එකේ gift එක select කරන්න ඕනේ. ඉතින් එකක් තෝරගත්තට පස්සේ ඔයාලට සමහර අයට එනවා එකක් තෝරගත්තට පස්සේ සමහර අයට එනවා ඩොලර් විදිහට ඒකේ කවුන්ට් වෙන. සමහර අයට එනවා coin විදිහට. ඉතින් coin විදිහට ආපුවම තමයි ලේසි වෙන්නේ. coin විදිහට ඇවිල්ලා 30 දෙනෙක්ට invite කරන්න කියලා આવොත් එහෙම මම ඔයාලට දැන් screenshot වල දානවා. 30 දෙනෙක්ට invite කරන්න කියලා આવොත් වැඩේ අමාරු වෙනවා. ඉතින් මම මේකෙදි කිව්වා ඒක 4 දෙනෙක්ට හෝ 5 දෙනෙක්ට invite කරන්න ඕන විදිහට ඒක 4 දෙනෙක්ට හෝ 5 දෙනෙක්ට invite කරන්න තියෙන විදිහට ගන්න ක්‍රමයක් තියෙනවා කියලා. සමහර අයට ඒක ඔටෝම එනවා. මම දැන් අද කියලා දෙන්න යන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. දැන් ඔයාලට මම මේ හැම දෙයකදීම screenshot හෝ screen recording මෙතන දානවා. නැත්තම් screen recording full screen එකේම දානවා. මේක ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දැන් අර ඔයාලට 30ක් invite කරන්න කියලා ආවනේ gift එකට. ඔයාලා එක gift එකක් select කරලා 30 දෙනෙක්ට invite කරන්න කියලා ආවා. ඒක කරන්න අමාරුයිනේ. Exiting usersලා 30 දෙනෙක්ටත් invite කරලා ආයෙ ඔයාලට new usersලාත් 4-5 දෙනෙක් select කරන්න වෙනවා එහෙම ආපුවම. ඉතින් ඒක ගොඩක් අමාරුයි. ඒක ලේසි වැඩක් නෑ. ඇත්තට මේක අමාරුයි. ඒක app එකෙන් අපිට අමාරු විදිහට මෙන්න එකක්. ඉතින් අපි ඒක ආපුවම කරන්න ඕනේ. ඒක select ඉතින් අපි මේ විදිහට ආපුවම කරන්න ඕනේ. දැන් අර invite 30 කියලා පෙන්නනවනේ. ඒකේ link එක අපි copy කරා ගන්න ඕනේ. copy කරාගෙන එක යාළුවෙක්ට හරි දෙන්නෙක්ට හරි ආවලා app එක තියෙන exiting usersලා ඒ කියන්නේ app එක download කරලා තියෙන යාළුවෝ දෙන්නෙක්ට විතර යවලා එයාලගෙන් click ගන්න ඕනේ. ඒ කියන්නේ එක click එකක් හරි දෙකක් හරි දාලා තියන්න ඕනේ කලින්. දැන් අපි ඒක කරන්නේ නැහැ. හැබැයි click එකක් දාලා තියන්න ඕනේ. ඒක එතකොට පැය 24ක් ඇතුළත අයින් වෙනවනේ. ඒ කියන්නේ ඒ event එක පැය 24ක් ඇතුළත ඉවර වෙනවා. දැන් ඔයාලා click එකක් හෝ දෙකකුත් දාලා තියෙන්නේ. නිකන් ඔයාලා ඒක කරන්න try කරා කියලා දැන් app එකට පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔන්න ඒක එහෙම කරලා තියෙද්දි පැය 24ක් ගිහිල්ලා ඔයාගේ time එක ඉවර වෙනවා. හරිද? ඒක ඉවර වුණාට පස්සේ ඔයාලට ඔන්න ඔතනදී තමයි chance එක තියෙන්නේ අරක 4 දෙනෙක් හෝ 5 දෙනෙක්ට invite කරන විදිහට හදා ගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවෙක්ගේ හෝ මගේ හරි කමක් නැහැ මට WhatsApp message එකක් දාන්න මම එවන්නම්. මම code එක දාලා තියනවා. ඔයාලට description එකේ බලපුවාම මගේ code එක කියලා මම එතන දාලා තියන්නම් සිංහලෙන්ම දාලා. හරිද? ඔයාලට පුළුවන් යාළුවෙක්ගේ හරි මගේ code එක හරි අරගෙන දැන් ඔයාලගේ අර කලින් event එකේ 30 දෙනෙක් invite කරන්න කියලා තිබ්බ එකේ පැය 24 ඉවර වෙලා. ඒක ඉවර වෙලානේ දැන් තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මගේ code එක හරි යාළුවෙක්ගේ code එකක් හරි අරගෙන search bar එකේ එකට ගිහිල්ලා Temu app එකේ search bar එකට ගිහිල්ලා ඒ code එක search කරන්න. code එක හරි යාළුවෙක්ගේ link එකෙන් හරි යන්න. free gift event එකට. හරිද? එතකොට ඔන්න ඔයාලට මම දැන් මෙතන screen එකේ පෙන්නනවා වගේ resume කියලා එනවා. ඒ කියන්නේ ඒ නවත්තපු තැන ඉඳන් පටන් ගන්න කැමති දහලා එනවා. ඔයාලා ඒකට කරන්න ඕනේ yes click කරන්න ඕනේ. මම ඔයාලට screen record එක දානවා මෙතන පේන්න. ඉතින් මේ විදිහට yes click කරපුවාම අර ඔයාලා කලින් දවසේ click කරපු item එක ආයෙ මුලින් ඉඳන් පටන් ගන්නවා. හැබැයි ඔයාලට තියෙන වාසිය තමයි අර 30 දෙනෙක්ට invite කරන්න කියලා පෙන්නන එක නැතු යනවා. ඔයාලට එතන පෙන්නන්නේ 5 දෙනෙක්ට හෝ 4 දෙනෙක්ට invite කරන්න කියලා විතරයි. මම ඔයාලට screenshot පේන්න දානවා. ඒ හින්දා ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති කියලා. අන්න ඒ විදිහට තමයි ඒක 30 දෙනෙක්ට කියලා පෙන්නන එක 4 දෙනෙක්ට හෝ 5 දෙනෙක්ට invite කරන විදිහට හදාගන්නේ. හරි එතකොට ඔයාලට දැන් 4 දෙනෙක්ට හෝ 5 දෙනෙක්ට invite කරන්න ඕන විදිහට ඇවිල්ලා ඇති. ඒ ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ app එක download කරලා තියෙන ඔයාගේ යාළුවෝ 4 දෙනෙක්ට හරි 5 දෙනෙක්ට හරි ඒකේ තියෙන ගානට යවලා ඉවරලා යාළගෙන් click එක ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ යාළුවෝ ඒ දවස ඇතුළත වෙන කාගේ හරි invite එකක් accept කරලා තිබ්බොත් ඒක ඔයාලට වළංගු වෙන්නේ නැහැ. එහෙම invite එකක් accept කරලා නැති යාළුවෝ 4 දෙනෙක් හරි 5 දෙනෙක් හරි වෙන්න ඕනේ. එයාලා app එක අරගෙන තියෙන යාළුවෝ වෙන්නත් ඕනේ. ඊට අමතරව ඔයාට අලුතෙන්ම app එක ගන්න new usersලා ඒකේ පෙන්නන ගානට 4 දෙනෙක් පෙන්නනවා නම් ඔයාට new usersලා 3 දෙනෙක් ඕන වෙනවා. එතන invite 5ක් පෙන්නනවා නම් ඔයාට new usersලා 2 දෙනෙක් ඕන වෙනවා. අනිවාර්යයෙන්ම ඒ ගාන complete කරපුවාම ඔයාට පුළුවන් ඔයා select කරපු item එක ඔයාගේ tag ඔයාගේ gift එක ඒක free ගන්න පුළුවන්. ඒක fill වුණාම අනිවාර්යෙන් ඔයාගේ address එකටම ඔයාගේ ගෙදරටම ඒ item එක එනවා.
මට නම් අයිටම් එකක් එන්න දවස් 5ක් 10ක් අතර වගේ යනවා. ඒ කියන්නේ සමහර ඒවා දවස් 7න් ආවා, සමහර ඒවා දවස් 10න් ආවා. ඒ වගේ එක එක ගණන් යනවා. ඒ වගේ එක එක කාලවල වලට තමයි අයිටම් එක එන්නේ. ඔයා දාලා තියෙන විස්තර හරිම විස්තර නෑ. ඒ කියන්නේ ඔයා ඇඩ්‍රස් ඩීටේල්ස් වලට දාලා තියෙන ඇඩ්‍රස් එක, ඔයාගේ නම්බරය හරිම ඩීටේල්ස් නම් ඔයාගේ ගෙදරට මේක එනවා. ඔයා අර ඇඩ්‍රස් එකට දාන නම්බර එක ඔයාගේ නම්බර එකම වෙන්න ඕනේ. වැඩ කරන ඔයාගේ ෆෝන් නම්බර එකක් වෙන්න ඕනේ. මොකද courier service එකෙන් ඔයාට කෝල් කරන්නේ මේ නම්බරේට. සමහර අය ආලා සමහර අය අහලා තිබ්බා එකම ෆෝන් එකේ. ඒ කියන්නේ ඔයාලට ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් එකෙන්ම තව account එකක් හදලා ඒකිනුත් news එකක් ගන්න පුළුවන්ද? නැත්නම් එකේ news එකක් ගන්න පුළුවන්ද කියලා. එහෙම ගන්න බෑ. මොකද එක device එකකට එක සැරේ පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ device එක, IP එක, device ID එක ඔක්කොම track කරනවා මේ Temu app එකෙන්. Temu app එකෙන් හෝ Temu site එකෙන්. ඉතින් ඒ හින්දා ඔයාලට හොර වැඩ කරන්න මොකුත් බෑ. ඇත්තටම new usersලා හෝ existing usersලා ගන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා Temu app එක use කරන හෝ Temu free gift ගැන හොයන ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරන්න. මේ වගේම වීඩියෝ කින් ඇස් සෙට් වෙනකම් ඔයාලට සුබ දවසක්.